ආදරය. ආදරය කියන්නේ එක වචනයක්. හැබැයි ජීවිතයම වෙනස් කරන හැඟීමක්. අපි කියනවා මම මුළු හදවතින්ම ඔයාට ආදරෙයි කියලා. හැබැයි විද්‍යාවෙන් නම් කියන්නේ වෙනම කතාවක්. ආදරය කියන දේ හදවත තුල ඇති වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඔයාගේ මොළය ඇතුලේ. අද විශ්ව විනිවිදත් එක්ක අපි බලමු ආදරය කියන්නේ මායාවක්ද එහෙමත් නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක්ද කියන එක. ඔයාට කෙනෙක්ව දැක්කහම එක මොහොතකින්ම එයාට හිත ගිහිලා තියෙනවද? ඒකට අපි කියන්නේ love at first sight කියලා. ඒ මොහොතේම ඔයාගේ මොළයේ ඩෝපමීන් කියන රසායනිකය නිදහස් කරන්න පටන් ගන්නවා. ඩෝපමීන් කියන්නේ ස්නායු සෛල අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයක්. ඉතින් මේ ඩෝපමීන් කියන රසායනිකයේ හින්දා අපිට මත්ද්‍රව්‍යයක් වගේ බලපෑමක් අපේ මොළයට එල්ල කරනවා. ඉතින් මේ හින්දා අපිට 아무තු සතුටක්, උද්‍යෝගයක්, පෙළඹවීමක් මේ මගින් නැති වෙනවා. ඒ හින්දා ඔයාට අර පුද්ගලයාව අමතක කරන්න බැරි වෙනවා. ඉතින් මේක මායාවක්, මැජික් එකක් නෙමෙයි. මේක තමයි විද්‍යාව කියන්නේ. ඔයාගේ ක්‍රෂ් එක ළඟ ඉන්නකොට එහෙම නැත්නම් ආදරය කරන කෙනා ළඟ ඉන්නකොට හදවත වේගෙන් ගැහෙනවා වගේ ඔයගොල්ලන්ට දැනලා තියෙනවද? ඒ වගේම අත් වෙවුලනවා, කතා කරගන්න අමාරුයි. ඉතින් මේකට හේතුව ඇඩ්‍රිනලින්. ඇඩ්‍රිනලින් කියන්නේ හෝමෝනයක්. ඒ වගේම ස්නායු සම්ප්‍රේෂකයක්. මේකෙන් අපේ ශරීරයේ යම් ආතතියක්, බියක් ඇති වුනහම සටන් කිරීම හෝ පලා යාම කියන ප්‍රතිචාරයට මේක දායක වෙනවා. ඒකින්ද තමයි අපේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය ඉහළ යාම සිද්ධ වෙන්නේ. මේකට හේතුව අර පුද්ගලයා අපිට වටිනවයි කියන එකට මොළයට සිග්නල් එකක් යැවීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා ආදරය කියන්නේ දුර්වලතාවයක් නෙමෙයි. ඒක අපිට ජීවත් වෙන්න අපේ ශරීරයෙන්ම ලැබෙන ස්වභාවික පද්ධතියෙන් එකක්. රිලේෂන්ෂිප් එකක්, සම්බන්ධතාවයක් එක දිගටම පවත්වාගෙන යනකොට අර මුල් කාලේ තිබිච්ච උද්‍යෝගයේ එක්සයිට්මන්ට් එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ වැඩ කරන හෝමෝනය තමයි ඔක්සිටොසින්. ඔක්සිටොසින් කියන්නේ සම්බන්ධතාව පවත්වා ගන්න උපකාරී වෙන හෝමෝනයක්. අම්මෙක්ට තමන්ගේ ළමයාට දැනෙන ඒ ලබා දෙන ආදරය දැනෙන්නේ මේ හෝමෝනය නිසා. ඒ කියන්නේ සැබෑ ආදරය කියන්නේ එකපාරින් ඇති වෙලා නැති වෙලා යන දෙයක් නෙමෙයි. ඇත්තටම ආදරය කියන්නේ විශ්වාසය, සමදතාවය සහ ආරක්ෂාව මත තීරණය වෙන දෙයක් කියලයි විද්‍යාවට අනුව පෙන්වා දෙන්නේ. අනෙක් කාරණේ තමයි love is blind. එහෙමත් නැත්නම් ආදරය අන්ධයි. අපි කෙනෙක්ට ආදරය කරන කාල සීමාවෙදී අපේ මොළයේ තීරණ ගන්න කොටස සාමාන්‍යයට වඩා ටිකක් අඩුවෙන් ක්‍රියා කරනවා. ඒ හින්දා අපි ආදරය කරන පුද්ගලයාගේ වැරදි හෝ අඩුපාඩු ගොඩක් වෙලාවට නොසලකා හරින්න කටයුතු කරනවා. ඒ හින්දා තමයි ආදරය අන්ධයි කියලා කියන්නේ. හැබැයි ඒක මෝඩකමක් නෙමෙයි. ඒ වෙලාවේ අපේ මොළේ ප්‍රමුඛත්වය ලබා දෙන්නේ වෙන දේවල් වලට. ඉතින් තර්කයට වඩා සම්බන්ධතාවය වැදගත් කියන එක තමයි මෙහිදී ඔප්පු වෙන්නේ. එකිනෙකාගේ බැඳීම් ආරක්ෂා කිරීමට මොළය ඒ විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇති ආදරය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් නම් මේක බොරුවක්ද කියන එක. ඇත්තටම නැහැ. සතුට, දුක, බිය මේ හැම දෙයක්ම රසායනික ප්‍රතික්‍රියාවන් තමයි. ඉතින් ඒවා බොරු නෙමෙයිනේ. ඉතින් ආදරය කියන්නේ ස්වභාවිකව අපිව එකට බැඳ තබන්න නිර්මාණය කරපු ජීව විද්‍යාත්මක පද්ධතියක්. විශ්ව විනිවිදත් එක්ක අපි හැමදාම බලන්නේ මේ හැඟීම් වල පිටුපස තියෙන සත්‍යය. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න අපිත් එක්ක එකතු වෙන්න. සුබ දවසක් සියලු දෙනාටම.